ඉතින් අම්මලාට තියෙන ප්‍රශ්නයක් තමයි බබාට කෑම පටන් ගන්නකොට මොනවද බබාට අපි ගන්න ඕනේ ඔන්න ඔය වගේ දේවල්. ඉතින් මටත් ওই ප්‍රශ්නේ ඔහොමම තිබුණා. මම ඉතින් ඔන්න ගත්ත දේවල් ගැන මට අම්මලා කමෙන්ට්ස් දාලා අහලා තියෙනවා. ඒක නිසා පොඩි වීඩියෝ එකක් කරලා දෙනවා කියලා ප්ලෑන් එකක් හදාගත්තා. මේක ගොඩාක් කලින් කරන්න හිටියේ. නමුත් මට ඇත්තටම වෙලාවක් නැති වුණා, බිසි වුණා. මුලින්ම මට ඕන වුණ දේවල් ගත්තොත් මම හිතන කෑම විතරක්ම නෙමෙයි බබාට මුලින්ම අපිට ගන්න උනා බොටල් එකක් කිරි බොන්න සහ වතුර බොන්න. අපි ඒව අරගෙන තිබෙන්නේ මට ඒකෙම ලොකුවට තේරුනේ නැහැ ඒ දවස්වල. ඒ කියන්නේ අපි හිතුවේ ඒක ඒව ඕන වෙන්නේ ලොකු වෙද්දිනේ දැන් ඕනේ නැහැ කියලා. නමුත් බබා හම්බෙන්න කලින්ම අන්න ඔයා මේ දේවල් ටික මේ සිලෙක්ට් කරලා ඒ ටික අරන් තියාගන්න. ඒකත් බබාගේ වයසත් එක්ක යන සූපුව තෝරගන්න. ඒකත් අපි ෆාලින් බ්‍රෑන්ඩ් එකේ මේ 0 to 6 month බොටල් එකක් තමයි ගත්තේ. එතකොට ඒකේ සූපුව වලට චේන්ජ් කරගන්න පුළුවන්. ඊළඟට පැසිෆයි එකකුත් අපි ගත්තා. ඒක නම් බබාට මාසෙකින් වගේ තමයි ගත්තේ. පැසිෆයි එක පුරුදු කරන එක එච්චර හොඳ නැහැ කිව්වට ඒකෙන් බබාලගේ ඔය කෝලික් තත්ත්වයන් මගහරවා ගන්න සහ බබාට තනියම සෙටල් වෙන්න උදව්වක් වෙනවා කියන එක මම ඇත්තටම කරපු රිසර්ච් වලින් මම දැනගත්ත දෙයක්. ඊට පස්සේ ගත්තොතින් බබාගේ කියන ඔය කෑම ಜಾති ස්ටොක් කරන්න ඕගලන්ට භාජන ඕන වෙනවා. පළතුරු ගත්තත් අපි ලොකු අපි දුමු ගස්ලබු ගත්තා කියලා ගස්ලබු ගෙඩිය ලොකුයිනේ. ඉතින් ඒක කපලා ෆ්‍රිජ් එකේ ස්ටෝර් කරගෙන අපිට දෙන්න වෙන්නේ. අන්න ඒවට භාජන අවශ්‍ය වෙනවා. නැත්නම් උගලන්ට අයිස්ක්‍රීම් පෙට්ටි උනත් පාවිච්චි කරන්න පුළුවන් පිටුසුදු කරලා අරගෙන. කෙසෙල් අර වගේ දේවල් අරන් තියාගන්න. ඊළඟට ඔයාලට අවශ්‍ය වෙනවා බබාට කවන්න ෆීඩ් කරන්න මොන හරි සෙට් එකක්. ඒක ඉතින් කැමති නම් සිලිකන් සෙට් එකක් ඕඩර් කරගන්න පුළුවන්. නැත්නම් ප්ලාස්ටික් ස්පූන් එකකුයි කප් එකකුයි අරගන්න පුළුවන්. ඊළඟට බබාගේ කෑම හදන්න මම මුලින්ම නම් මැටි හට්ටි යූස් කරේ. නමුත් ඒක අපේ ගෙදර අපිට ඇත්තටම අවුව වැටෙන තැනක් නැති නිසා ඒවා ඊළඟට අර නිකන් කෑම වගේ පුස් වගේ තියෙන ගත්තා. ඒක නිසා මම නන් ස්ටික් වලට ඊට පස්සේ මාරු වුණා. බබාගේ කෑම හදන්න වෙනම තියෙනවා. අපි ඒව වෙනමකුත් හදන්නේ නැහැ. එතකොට යාගේ ඕට්ස් එක, සීරියල් එක වගේ දේවල් නේ මම මුලින්ම දුන්නේ. රයිස් සීරියල් එහෙම ගෙදර හදලා. අර එතකොට මේ දේවල් මම වෙන මොනකටවත් පාවිච්චි කරන්නේ අපේ යාගේ තෙල් දාන එකත් මම වෙනම කියන්නේ බිත්තරයක් බැදලා එයාට වෙනම මාළු බදින්න එයාට වෙනම තිබ්බා. කරි හදන්න වෙනම එකකුයි. එතකොට ඕට්ස් ඒවා මේව හදන එකේම බත්ති කිව්වා. ඔය විදිහට භාජන තුනක් එයාට අයින් කරා. ඊළඟට අනිත් ඒ තමයි ඔයාලට අවශ්‍ය වෙනවා මේ කියන්නේ බබාව කොයි හරි අපි හිතමු දැන් ආච්චිලා ගෙදරයි කොයි හරි යනවා කෙනෙක් තමයි මේව අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ කෑම යවන්න ඒ කියන්නේ හීට් එක ප්‍රශ්නයක් නැති වෙන ප්ලාස්ටික් වර්ග තියෙනවානේ. මට ගොඩක් අය කමෙන්ට් කරලා තියෙනවා ප්ලාස්ටික් භාජන වල යවන්න එපා කියලා. නමුත් මේක ඇත්තට මයික්‍රෝවේව් කරන්න පුළුවන් ප්ලාස්ටික් එක. ඒ කියන්නේ මේක හොඳ එකක්. බබාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන එකක් අපි හොඳටම හොයලා බලලා තමයි ගත්තේ. අන්න ඒ වගේ භාජන ඕන වෙනවා කෑම එහෙට මෙහෙට ගෙනියන්න අවශ්‍ය නැතිනම් පිටි එක එහෙම ගෙනියන්න අවශ්‍ය නැති. අන්න ඔය වගේ දේවල් වලට කෑම එක පොඩි කරන්න ඒක මම ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරලා මෙතනින් පින් කරලා තියන්නම්. අන්න ඒ ටූල් සෙට් එකේ තියෙනවා අම්බරණ එක දැලක් අන්න ඒ ටික මුලින්ම දෙනකොට තමයි අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ නම් මම කැබලිම තමයි දුන්නේ. මොකද අපිට පොතේ තියෙන බබව අර්ධ ඝන කැබලි ආහාර වලට පුරුදු කරන්න කියලා. ඉතින් මම චප්ප කළා නම් දුන්නේ නෑ. ඊට පස්සේ ඔය ටූල් සෙට් එකක් ගන්න ඕන වෙනවා. ඊළඟට බබාගේ පළතුරු කපන්න වෙනම පොඩි පිහියක් තියාගත්තා. අපේ පිහිය යූස් කරේ නෑ. හේතුව අපි ලුණු අරම කපනකොට කොහොමත් මම අපේ ගෙදර පළතුරු එහෙම කපන්න වෙනම පිහියක් තියාගෙන ඉන්නවා. ඉතින් ඔය වගේ දේවල් ඉතින් බබාට පාවිච්චි කරන මේ බඩු ටික දාන්න රෝස පාට පොඩි කූඩයක් තියාගෙන හිටියා. එතකොට ඒව හොදලා වේලෙන්න මම නිකන් දාන්නේ නැහැ. දූවිල්ල රමයා වදිනවනේ සත්තු වහනවනේ. එතකොට පොඩි අර ප්ලාස්ටික් කූඩ තියෙන වහන්න පුළුවන්. අන්නේ කූඩයක් ඇතුළට තමයි ඔය පාවිච්චි කරන හැම භාජනයක්ම හොඳින් හොදලා ඒ කූඩෙට වේලෙන්න දානවා. ඊට පස්සේ ආයි මම යූස් කරනකොටත් ඒක හොඳට හොදලා ගන්නවා. ඊළඟට වතුර බෝතල් බබාට මාස ඒ කියන්නේ කොහොමත් අවුරුද්දක් කමාරක් යනකම් සූපුව මාරු කරන්න වෙනවා. බොටල්ස් මාරු කරන්න වෙනවා. ඒක බබාට බොන්න ඕන වතුර ප්‍රමාණයත් එක්ක ඕකනම් බෝතලේ ලොකු කරලා ගන්න. ඒකත් එක්ක ඊළඟට එයා අල්ලන්න පුරුදු වෙනවානේ. ඒ අල්ලන්න පුරුදු වෙනකොට එයාට අර ෆීඩින් කප්ස් වලින් වතුර බොන්න පුරුදු කරන්න. එතකොට අර චුට්ටක් වැඩි ප්‍රමාණයක් එයාට වතුර බොන්න හුරු වෙනවා. ඊළඟට ඔයාලට ඕන වෙනවා මේ
ඊට පස්සේ දැන් මම බබාට අවුරුදු 2යි මම බබාව ඊළඟ ස්ටෙප් එකට පුරුදු කරන ගමන් ඉන්නේ කියන්නේ සූපුව අයින් කරලා බොටල් එකේ බටෙන් වතුර එයාට උරලා බොන්න පුරුදු කරනවා. ඉතින් දැන් යා එකටත් හුරු වෙලා ඉන්නේ. එතකොට දැන් අපි ඒ බොටල් එක ගත්තා. ඊළඟට ෆීඩින් චෙයා එක මාරම ඉම්පෝටන්ට් දෙය. ඒක මුලින්ම කියන්න තිබ්බේ මට. ඒක මම මාස 4 වෙද්දිම ගත්තා. මාස 4ෙම බබාව ඉඳුවා. ඉඳවල එයාට ඒකට එයාව ට්‍රේන් කරා. එතකොට එයා ෆීඩින් චෙයා එකට යනකොට එයා දන්නවා එයා කෑම කන්න තමයි යන්නේ කියන එක. එයාට සෙටප් එක හොඳට තේරෙන්න පටන් ගත්තා චූටි කාලේ ඉඳන්ම. ඔන්න ඔය වගේ දේවල් තමයි මුලින්ම ඕන වුණේ. මතක නැති දේවල් මොන හරි තිබ්බොත් මම කමෙන්ට් එකකින් දාන්නම්. ඉතින් මේ වගේ තවත් මගේ එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්න කැමතියි. ඉතින් ඔයාලත් ඔයාලට කැමති නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න මොනවා වගේ දේවල්ද ඔයගලන්ට දැනගන්න ඕනේ කියලා සහ ලයික් එකක් දාලා අපිත් එක්කම ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ගෙන් එන්න. බයි බයි.